පොහොට්ටුවේ හිටපු නායකයන්ට හරි දැන් ඉන්න නායකයන්ට හරි විශාල පුඩියක් කොයි වෙලාවක හරි කරකවන්නේ ඔය වටේ ඉන්න මෝඩ බයෝ සෙට් එක. කියන්නේ ළඟම වැඩ කරන මෝඩ බයෝ සෙට් එක තමයි ඔය මිනිස්සු ටික කවදා හරි අමාරුවේ දාන්නේ. දැන් මම පුංචි උදාහරණයක් මේකට ගන්නම්. පාස්කු ඉරුදා ප්‍රහාරය සම්බන්ධව චෝදනාවක් තියෙනවා එක්තරා දේශපාලඥයෙකුට. ඔහුව බලයට අරගෙන එන්න තමයි පාස්කු ඉරුදින ප්‍රහාරය කළේ කියලා එහෙම චෝදනාවක් තියෙනවා. ඊට පස්සේ අනික් පැත්තෙන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානී සුරේෂ් සලේව දැනට අත්අඩංගුවට අරගෙන තියෙනවා. අපි දන්නේ නැහැ සම්බන්ධද නැද්ද කියලා අත්අඩංගුවට අරගෙන තියෙනවා. එතකොට දැන් එක පැත්තකින් එක්තරා පුද්ගලයෙක්ව බලයට ගේන්න පාස්කු ප්‍රහාරය සිද්ධ වුණාය කියලා කියනවා. මේ පැත්තෙන් ඒකට සම්බන්ධයි කියලා පුද්ගලයෙක්ව අත්අඩංගුවට සැකපිට අරගෙන තියෙනවා. ඒ නායකයන්ගේ ලේකම්වරයෙක්යි කියා ගන්නා එකෙක් අස්සන් අරගෙන ලංකාව වටේ යනවා සුරේෂ් සලේව නිදහස් කරන්න කියලා. එතකොට අර ජනාධිපතිවරයාගේ ලේකම් කියන එකෙක් කලබල වෙලා සුරේෂ් සලේව නිදහස් කරන්න කියලා ඌ අස්සන් ලක්ෂයක් අරගෙන මම හිතන්නේ අස්සන් ලක්ෂයක් ගන්න ඉතින් එච්චර අමාරු නෑ. මොකද එයාගේ ටීම් එකේ 20ක් විතර ඉන්නවා. ඉතින් මේ එක අස්සන් 5000 ගානේ ගහන්නනේ තියෙන්නේ. 20 දෙනාට එකතු වෙලා. හරි. අතර රිදෙනවා ඇති. හරි අස්සම්ම ගාලා මේ දවස් ටිකේ. ගිහලා මන් දැක්ක ජනාධිපතිවරයාටත් ඒක බාර දෙනවා. නිකන් හිතපල්ලා ලොජිකලි හිතුවාම නිකන් ගමේ ඉන්න නිකන් ඊටාම නූගත් මිනිස්සෙක්වත් කරන වැඩක්ද මේ කියලා. ඒ කියන්නේ අදාළ ජනාධිපතිවරයාගේ ලේකම් මේ පැත්තෙන් අදාළ ප්‍රහාරයට සම්බන්ධයයි සැකපිට අත්අඩංගුවට අරගෙන ඉන්න පුද්ගලයෙක්ව බේරලා දෙන්න කියලා විශාල කැම්පේන් එකක් කරනවා. ඔය අහක යන නයි රෙද්දස්සේ දාගන්නවා වගේ එකක් නැද්ද? ඒ කියන්නේ පොඩ්ඩක් සද්ද නැතුව බලන් ඉන්න බෑ. මේකෙන් අයින් වෙලා පයින් යන්නේ කොහොමද කියලා කල්පනා කරන්න එපා. එහෙම නැතුව හරිද? මෙහෙම දෙපැත්තේ තියෙන ගල් දෙකක් එකෙක් මැද්දෙන් පැනලා යා කරලා දෙනවා. හරි ඒකයි මම කිව්වේ පොහොට්ටුවේ නායකයන්ව සහ හිටපු නායකයන්ව විශාල අමාරුවක දානවා මේ මෝඩ බයියෝ සෙට් එක එකතු වෙලා. ඉතින් ඇත්තටම මේ බයියන්ට හරි අමාරු කාලයක්. මොකද හේතුව මේ කිසිම දෙයක් ලොජිකලි කල්පනා කරන්නත් බෑ. කිසිම දෙයක් තේරුම් ගන්නත් බෑ. ඔහේ ගැරන්නින්ට ලාම්පු තෙල් ගහලා වගේ වත්ත වටේ ඇවිදිනවා. හැබැයි එළියේ ඉඳලා ඕගොල්ලොන්ගේ මෙහෙම වෙන වෙනම රංගපාන කැරක්ටර්ස් ටික බැලුවාම මිනිස්සු වෙන වෙන චිත්‍රපටි හදා ගන්නවා. එක්කෙනෙක් මෙතන රංගපානවා, එක්කෙනෙක් මෙතන රංගපානවා, තව එක්කෙනෙක් මෙතන රංගපානවා. රංගපාන්නේ වෙන වෙනම. හැබැයි වේදිකාව පල්ලෙහා ඉන්න මිනිස්සුන්ට මේ චරිත ඔක්කොම රංගපාන විදිය එක වෙලාවක පේන හින්දා මිනිස්සු ඒකෙන් චිත්‍රපටියක් ගොතා ගන්නවා. කතාවක් හදා ගන්නවා. ඇයි මේ කියන ඒවා එකකට එකක් සමානුපාත වෙනවා. ඒ හින්දා හොඳම දේ තමයි මේ දවස්වල ඔය තියෙන විවිධ චෝදනා වලින් නඩු කටයුතු වලින් මොකක් හරි විදිහකින් නිදහස් වෙන්න ඕන නම් ඔය දඟලන මෝඩ බයියෝ ටිකට පොඩ්ඩක් කටවාගෙන ඉන්න කියලා පොඩ්ඩක් අවවාද කරොත් මොකක් හරි ගැලවීමක් තියෙයි. එහෙම නැත්තම් මුන් මැද්දට පැනලා මේ හාන හැම අහක යන නැති නඩු වලටත් මේ පොහොට්ටුවේ හිටපු නායකයෝ සහ ඉන්න නායකයෝ පැටලෙනවා මේ මුන්ගේ හැසිරීම හින්දා අපි මේ ආදරයට කියන්නේ.